කේල් වලට ආවා. හැමෝටම සුබ දවසක්. ඔන්න ඉතින් අද අපි ලංකාවේ වල ඉඳන් කේල් වලට ආපහු යනවා. අපි දවස් 3ක් හිටියා ලංකාවේ වල. ඉතින් අද අපි යන්නේ ආසියා ෆ්ලයිට් එක. අපිට පුංචි මීල් එකකුත් හම්බුණා. ඉතින් ඔයගොල්ලෝ ලංකාවේ වල වීඩියෝස් ටික බැලුවේ නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ඒ වීඩියෝ ලින්ක්ස් ටික. ගිහලා අනිවාර්යෙන් බලන්න. ඉතින් ඔන්න අපි දැන් කේල් වලට ආවා. බෑග් ටික ගන්න ඕනේ. බෑග් ටික අරගෙන ඊට පස්සේ හොටෙල් එකට ට්‍රාන්ස්ෆර් වෙන්න ඕනේ. දැන් අද ඉඳන් දවස් 3ක් අපි කේල් වල ඉන්නවා. අපේ channel එකත් එක්ක දිගටම ඉන්න. ඉස්සරහට අපි මොනවද කරන්න කියලා බලා ගන්න. ඒ වගේම ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell button එක click කරලා notifications enable කරලා තියාගන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notify වෙනවා. ඔයගොල්ලන්ට අපේ අලුත් videos බලන්න පුළුවන්. අපේ කේල් වල නවතින හොටෙල් එකට ආවා. මේකේ නම තමයි ෆුරාමා බුකින් වින්ටර්. මේක 4 star හොටෙල් එකක්. සීසර්ලා තමයි අපිට මේක බුක් කරලා දුන්නේ. ඉතින් අපි ගත්තේ ඩබල් රූම්ස් දෙකක්. මොකද මෙහි ෆැමිලි රූම් එකක ගාන වැඩි ඩබල් රූම්ස් දෙකක් ගන්න ගානට වඩා. ඒක හින්දා අපි මෙම්බිය ඩබල් රූම්ස් දෙකක් ගත්තා. ඉතින් මෙන්න මේ වගේ view එකක් අපිට තියෙනවා මේ හොටෙල් රූම් එකේ ඉඳන්. මේක රූම් ෆැසිලිටිස් ගත්තත් හොඳටම හොඳයි. ලොකෝ එකක් තියෙනවා, හැර් එකක් තියෙනවා. හැබැයි එකම අඩුපාඩුව දෙන අයන් එකක් නම් තිබෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලන්ගේ රූම් ෆැසිලිටිස් හොඳ වුණාට මේගොල්ලන්ගේ කස්ටමර් සර්විස් එක ගැන නම් සැටිස්ෆයි වෙන්න බැරි වුණා. දැන් අපි මේ යන්නේ බර්ජර් ටයිම්ස් ස්ක්වෙයාර් shopping mall එකට. මේක prices නම් සමනෙන් affordable. සමහරවා සේල්ස් අයිටම්ස් තියෙනවා. ඉතින් පොඩක් ඇවිදලා කරලා ප්‍රයිසස් කම්පෙයාර් කරලා තමයි ගන්න ඕනේ. ඉතින් මොනවා කරන්නත් අපිට වෙලාව නම් මදි වුණා. ඔන්න අපි දැන් කොහෙද ඉන්නේ? තියෝන් හෝ ටෙම්පල් එක. තියෝන් හෝ ටෙම්පල් එක. ඉතින් මේක චයිනීස් ටෙම්පල් එකක් නේද? ඉතින් අපි මෙතන බුකින් බින්ටන් වල අපි හිටපු ෆුරාමා බුකින් බින්ටන් හොටෙල් එකේ ඉඳන් ග්‍රැබ් එකක් දාගෙන ආවා මෙතනට. කොච්චර ගියාද? වැඩි දුරක් නෑ නේද? නෑ රිගිට් 19ක වගේ දුරක්. කිලෝමීටර් 6ක්. ඉතින් මාරම ලස්සනයි. දැන් මෙන්න මෙතන තියෙනවා මොකද්ද? මේ ස්ටැචු එකක් තියෙනවානේ. ස්ටැචු එකක් තියෙනවා. මේක මොකක්ද දන්නේ ස්ටැචු එකේ තියෙන. ඉතින් මෙන්න මේ පැත්තේ තමයි ටෙම්පල් එක තියෙන්නේ. මෙතනින් තමයි මේන් එන්ට්‍රන්ස් එක තියෙන්නේ. අපි ඇතුළට ගිහලා බලමු. ඉතින් මේ තියෝන් හෝ පන්සල දකුණු ආසියාවේ තියෙන විශාලතම සහ පැරණිතම පන්සලක් විදිහට හඳුන්වනවා. ඉන්දියානු වැඩගෙන එන්න බෑ මේ පන්සලට. මේකට එන්ට්‍රන්ස් ෆී එකක් නැහැ. මේක උදේ 8 ඉඳන් රෑ 8 වෙනකන් ඕපන් කරලා තියෙන්නේ. තියෝන් හෝ ටෙම්පල් එකට ආවා. මාරම ලස්සනයි. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ අර චයිනීස් ආකිටෙක්චර්. මම හිතන්නේ මේක මහායාන ඒ සංස්කෘතිය ඒ බුදුදහමට අදාළව හදපු ආකිටෙක්චර් එකක් වෙන්නේ. මොකද අර චයිනීස් ඌරුවට තමයි ඒ ක්‍රමයට තමයි හදලා තියෙන්නේ. කොහොම අර චයිනීස් පැලස් එකක තියෙනවා වගේ අන්න ඒ වගේ ලුක් ඇන්ඩ් ෆීල් එකක් තමයි තියෙන්නේ. මාරම ලස්සනයි. ඉතින් මේ අනික මෙතන මේ උඩ ලැන්ටර්න්ස් තියෙනවා. ලැන්ටර්න්ස් ටික මම හිතන්නේ ටික රැ වෙනකොට පත් වෙනවා ඇති බල්බ් වගේ. එහෙම ඒ බල්බ් ටිකක් දැම්මහම ඊටත් වඩා ලස්සන වෙනවා.
මෙතන මේ හඳුන් කූරු තියෙනවා. අපිට ඩොනේෂන් එකක් දාලා හඳුන් කූරු 4ක් ගන්න පුළුවන්. ඉතින් මේ පන්සල හදලා තියෙන්නේ චයිනීස් අයගේ මාසු කියන දේවතාවිය වෙනුවෙන්. මේ පන්සල ඇතුලේ ස්ටැචුස් 3ක් තියෙනවා. මේ ඉන්නේ Goddess of Waterfront කියන දේවතාවිය. එතකොට මේ ඉන්නේ Goddess of Mercy කියන්නේ බෝධිසත්වයන් වහන්සේ. ඊට පස්සේ මේ තමයි Goddess of Sea ඒ කියන්නේ මාසු කියන දේවතාවිය. ඉතින් මේ දේවතාවියන් 3 දෙනා තමයි මේ පන්සල ඇතුලේ වැඳුම් පිඳුම් ලබන්නේ. කිව්වනේ දෙපැත්තේ වින්ග්ස් දෙකක් තියෙනවා කියලා. ඉතින් වින්ග්ස් දෙකේ මෙන්න මේ වගේ වෙනමම පොඩි හවුසස් දෙකක් තියෙනවා. මේ හවුසස් වල හරි මැද තියෙනවා ලස්සන අර චයිනීස් ටෙම්පල් වල තියෙන ගන්ටාරයක්. මෙතනින් මේ තියෙන මේ වදිනවා මේක ටං දාලා මම හිතන්නේ මේ කරන්ට් එකෙන් මොකක් හරි සම්බන්ධ කරලා ඇති. මේ ගන්ටාරේ වදින විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ටෙම්පල් එකේ දැන් උඩම ලෙවල් එකට ඇවිල්ලා ඉන්නේ. උඩම තට්ටුවට නැගකට පස්සේ අපිට පේනවා අන්න අතනින් අර අලුත් shopping mall එකයි ඒ වගේම අන්න අතන තියෙනවා KL Tower එක. මෙතන මේ තියෙන KL Tower එක මේක තමයි අලුත් RTX නේද? TX Tower මේක මම හිතන්නේ තාම මේගොල්ලෝ shopping mall එක පටන් අරන් නැහැ. අතන මේ ඉන්නේ මොනරා, මේ මකරා, මේ ඉන්නේ ක්‍රේන් ඒ කියන්නේ කොකා. ඉතින් ඒගොල්ලන්ගේ අඹලා තියෙනවා ලස්සනට. ඒ ආකිටෙක්චර් එක නම් මාරම ලස්සනයි. පේනවද ඔයගොල්ලන්ට මේ කොච්චර ලස්සනට හදලා තියෙනවද කියලා. අපි ඉස්සෙල්ලා බැලුවේ දකුණු පැත්තට තියෙන වින් එකේ තියෙන ඒ ටවර් එකත් එක්ක තියෙන හවුස් එක. දැන් මේ වම් පැත්තට තියෙන හවුස් එකට දැන් ආවා. මේ තියෙන දැන් මේ හවුස් එක තියෙනවානේ. ඉතින් මේ හවුස් එකේ තව විශේෂත්වයක් තියෙනවා. මෙන්න මේ මෙතන ලස්සන බෙරයක් තියෙනවා. දැන් එහා පැත්තේ අපි දැක්කේ මොකද්ද ගන්ටාරයක්, ගන්ටාර කුළුණක්. ඉතින් මෙතන බැලුවොත් එහෙම තියෙන්නේ ලස්සනම බෙරයක්. කරේ දැන් මෙතනින් තමයි ආවි මෙහෙම ඇවිල්ලා මෙතනින් මෙහෙම වැඳගෙන ඊපස්සේ මෙන්න මෙතනින් උඩට නගලා සෙකන්ඩ් ෆ්ලෝර් එකට ගියා. සෙකන්ඩ් ෆ්ලෝර් එකෙන් මෙහෙම ඇවිල්ලා මේ දෙවෙනි හවුස් එකට ගියා. මං කිව්ව එකයි මෙන්න මේක තමයි පළවෙනි වින් දකුණු පැත්තේ වින් එකේ හවුස් එක. මෙතන තමයි මේ දෙවෙනි වින් එකේ හවුස් එක. ඉතින් මාර ලස්සන ආකිටෙක්චර් පේනවනේ. මේ වගේ වීඩියෝ එකක් තමයි පේන්නේ මේ ටෙම්පල් එකේ. හරිම ලස්සනයි. මම මෙතනට එලා වාඩි වෙලා ඉන්නවා. මේ ග්‍රැබ් එකක් දැම්මා. යාලා ග්‍රැබ් එකට යනවා හරියටම 9 minutes. ඉතින් හිටගන් ඉන්න බෑ, කෙලින් කටින් ඉන්න බෑ. කොන්ද රිදෙනවා. කොන්ද රිදෙනවා. වතුරක් තිබහයි නේ. තිබහයි ඉතින් ග්‍රැබ් එක එනකම් මෙතනටලා වාඩිලා ඉන්නේ. අපි යනවා KWC shopping mall එකට. දැන් මොනවද වෙන්නේ කියලා බලමු ගිහින්. අපි දැන් යනවා Pavilion shopping mall එකට. අපි KWC යනකොට ඒක වහගෙන ගියා. ඉන්නේ අපිට මොකුත් ගන්න බැරි වුණා. අපි දැන් යනවා Pavilion shopping mall එකට නේද? ඔව්. මේ පැත්තේ තියෙන්නේ Bukit Bentime පැත්තේ entrance එක.
ඉතින් පැවිදිත් ගියාම සෑහෙන ලොකු මේ මෝල් එකක්. ගිහිල්ලා බලමු මොන වගේද කියලා. ඒ තමයි මේ එන්ට්‍රන්ස් එක. මේක රෑ 10 වෙනකන් අරලා කිව්වා. පොඩ්ඩක් ගිහිල්ලා බලමු ඉතින් වටේ රවුමක් දාලා ගන්න දෙයක් තියනවාද කියලා. ඉතින් ඔන්න පැවිලියන් මෝල් එකට ආවා. දැන් ඉතින් ඇවිදගෙන යන්න තියෙන shopping malls ගොඩාක් තියෙනවා. බලන්න ඕනේ ගිහිල්ලා කොහොමද කියලා. prices කොහොමද බලලා ඒ අනුව තමයි decide කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඔන්න ඒ විදිහට ඒ අද දවසේ ගමන් බිමන් ටික ඉවර වුණා. ඉතින් අපි හෙට දවසේ යන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා බාටු කේව්ස් සහ ජෙන්ටින් හයිලෑන්ඩ්ස්. ඔයගලන්ට මේ ඊළඟ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් අපේ බාටු කේව්ස් සහ ජෙන්ටින් හයිලෑන්ඩ්ස් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔබ සැමට ජය වේවා.